අයිබෝලන් යාළුවනේ මං අද මගේ දෙවෙනි වීඩියෝත් එක්ක ඔයගොල්ලොත් එක්ක අද සම්බන්ධ වෙනවා. මගේ පළවෙනි වීඩියෝ එකකින් මං ඔයගොල්ලන්ට දෙපහර එන්ජිම සහ සිව්පහර එන්ජින් ගැන එහෙම නැත්නම් 4 ස්ට්‍රෝක් එන්ජින් සහ 2 ස්ට්‍රෝක් එන්ජින් ගැන කෙටි පැහැදිලි කිරීමක් කරා. එතකොට මම මේ අලුත් අද කරන දෙවෙනි එකේදී ඔයගොල්ලන්ට මම කියලා දෙන්න යන්නේ එන්ජින් එක ප්‍රධාන සංරචක ගැන තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. එතකොට ඔයගොල්ලන්ට පළවෙනි වීඩියෝ එක බලන්න ඕන නම් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන්. එන්ජින් එක ප්‍රධාන සංරචක ගත්තාම කොටස් තුනකට අපිට වෙන් කරන්න පුළුවන්. එන්ජින් හිස, එන්ජින් බඳ, තෙල් දෙන ආදී වශයෙන්. එතකොට මෙන්න මේ එන්ජින් හිස, එන්ජින් බඳ හා අතර තමයි පිස්ටන්, ඊට පස්සේ පිස්ටන් අත එහෙම නැත්නම් රොඩ් එක කියලා කියන්නේ රොඩ් එක තියෙනවා. ඊට අමතරව පිස්ටන් වලලු මෙන්න මේ කියන කොටස් තියෙන්නේ මේ එන්ජින් හිස හා එන්ජින් බඳ යන අතර කොටස් අතර තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉස්සරහට මම ඔයගොල්ලන්ට මෙම එන්ජින් හිස, එන්ජින් බඳ සහ තෙල් දෙන මෙන්න මේ තියෙන කොටස් ගැන මම ඉදිරි ස්ලයිඩ්ස් වලින් ඔයගොල්ලන්ට මම විස්තර කරලා දෙන්නම්. එතකොට එන්ජින් බඳ ගත්තාම මේක ඇවිල්ලා පිස්ටන් 4 එන්ජිමක් එහෙම නැත්නම් සිලින්ඩර් 4 එන්ජිමක්. එතකොට මෙන්න මේ සිලින්ඩර්ස් වල ස්ලිව් කියන ස්ලිව්ස් බස්සලා තියෙනවා. එතකොට මෙන්න මේ සිලින්ඩර් බඳ ගත්තාම මේ සිලින්ඩර් කොටස ගිවුනහම ගොඩක් වෙලාවට සමහර එන්ජින් වල නම් කරන්නේ මේක ඕලාකාර හැඩය අපුවාම ඒ ඕලාකාර හැඩය යනකම් මේක කපන එක කරන්න ඇතුළේ ඒකට අපි කියනවා බෝර් කරනවා කියලා. එහෙම නැත්නම් සමහර එන්ජින් වල කරන්නේ මෙන්න මේකට ස්ලිව් ගහන එන්ජින් වල කරන්නේ ස්ලිව් එක ගාලා අලුතින් ස්ලිව් එකක් ගස් දාලා ඉවරලා ඒකට සරිලන පිස්ටන් සහ පිස්ටන් රින්ග්ස් අපි දානවා. එතකොට යාළුවනේ මෙන්න මේ ඔයගොල්ලන්ට පේන විදිහට මම අංක කරලා තියෙනවා සිසිලන ද්‍රව මාර්ග කියලා. සිසිලන ද්‍රව මාර්ග කියන්නේ එන්ජින් එක කාර්යක්ෂම උෂ්ණත්වයක පවත්වා ගන්න. එහෙම නැත්නම් එන්ජින් එක ක්‍රියාකාරී උෂ්ණත්වයක පවත්වා ගන්න තමයි මේ සිසිලන ද්‍රව මාර්ග පාවිච්චි කරලා තියෙන එන්ජින් එක කූල් කරන්න. එතකොට ලංකාවේ පාවිච්චි කරන වාහන යාළුවනේ වතුර සහ කූලන්ට් කියන වර්ග දෙකම පාවිච්චි වෙනවා. ඉතින් අලුත් වාහන වල කූලන්ට් තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් මේ කූලන්ට් වලින් කරන්නේ එන්ජින් එකේ නිපදවන හීට් එක රස්නය අඩු කරන එක තමයි කරන්නේ. ඊට අමතරව මේ වගේ තෙල් මාර්ග එහෙම නැත්නම් ඔයිල් පාත් තියෙනවා. ස්නේහයන තෙල් ගමන් කරන පාත් මේ වගේ තියෙනවා. ඉතින් මොකද එන්ජින් එකේ ඝර්ෂණය අඩු කිරීම සඳහා තමයි අපි ස්නේහන තෙල් පාවිච්චි කරන්නේ. ඒ වගේම ස්නේහල් අපි තෙල් පාවිච්චි කරනවා පිස්ටන් වලලු හා මේ සිලින්ඩර් බ්ලොක් එක අතර තියෙන එකට අපි කියන්නේ මුද්‍රකයක් ලෙස මුද්‍රාවක් ලෙස පාවිච්චි කරන්න තමයි අපි සිසිල් තෙල් භාවිතා කරන්නේ ස්නේහන ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේම මේකේ දකර කඳ කුටියේ සහ මව් බෝරය යන කොටස් සම්බන්ධ වෙලා තියෙනවා. එන්ජින් බඳගත්තාම කොටස් කීපකින් තමයි සම්බන්ධ වෙන්නේ. තව අනිත් කොටස යට සම්ප් එකත් එක්ක තමයි අනිත් කොටස සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ යාළුවනේ එන්ජින් හිස ගත්තාම මේ උඩට කියනවා එන්ජින් හිස කියලා. ඊට පස්සේ තියෙනවා ගෑස්කට්. මෙතන තමයි එන්ජින් හිස. මේකට අපි කියන්නේ එන්ජින් හිස ආවරණය කියලා. එතකොට එන්ජින් හිස ආවරණය සහ එන්ජින් හිස අතර ගෑස්කට් එකක් දාලා තියෙනවා. මේ ගෑස්කට් එකෙන් තමයි මේ එන්ජින් හිස් ආවරණය සහ එන්ජින් හිස අතර හොඳ මුද්‍රාවක් පවත්වා ගන්නෙ. ඉතින් එන්ජින් හිස හා එන්ජින් හිස ආවරණය අතර තමයි මෙන්න මේ රොකර් රාමයක් කියන එක පිහිටලා තියෙන. රොකර් රාමයෙන් තමයි වෑල් ඇරීම් වැහිම් සිද්ධ කරන්නේ. ඊට අමතරව එන්ජින් හිසෙන් පහළ තවත් ගෑස්කට් එකක් තියෙනවා. ඉතින් මේ ගෑස්කට් හරහා ගොඩක් ගෑස්කට් එකෙන් කරන්නේ මුද්‍රාවන් හොඳ මුද්‍රාවක් පවත්වා ගන්න එක ලීක් වෙන්න නොදී පවත්වා ගන්න එක තමයි ගෑස්කට් වලින් සිද්ධ කරන්නේ. තෙල් දෙන. එතකොට මෙන්න මේ තෙල් දෙන ගත්තාම මේ රූපේ ඔයගලන්ට පේනවා තෙල් දෙන්නට සම්බන්ධ වෙන ගෑස්කට් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා චූසන නලය සහිත දැල් පෙරහන් කියලා නම් කරලා තියෙනවා. ඉතින් අත්‍තරම යාළුවනේ මෙන්න මේ ගෑස්කට් එක ගත්තාම මේක මොකද ස්පෙෂල් ගෑස්කට් එකක් හීට් එකට වරොත්තු දෙන්න තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා තෙල් දෙන්න ගත්තාම මේකේ විශේෂිත හැඩයක් තියෙනවා. මෙන්න මේ විශේෂිත හැඩයට මේක නිර්මාණය කරලා තියෙන්නේ. ස්ලජ්ස් හැදෙන කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඒව එකතු වෙන්න තමයි මේ වගේ හැඩයට හදලා තියෙන්නේ. ඉතින් මේක මෙතන ඔයාලට පේනවා තෙල් ඉවත් කිරීමේ එබේ කියලා තියෙනවා. මේ නට් එක වල තමයි මේකෙන් තෙල් අයින් කරන්නේ. ඉතින් මම මේ වෙලාව ඔයගොල්ලන්ට තෙල් කියන ස්නේහන තෙල් පාවිච්චි කරන්නේ කියලා කෙටි හැඳින්වීමක් කරනම්. තෙල් වල ප්‍රධාන කාර්යය තමයි ඝර්ෂණය අඩු කරන එක.
අනිත් එක තමයි මුද්‍රකයක් ලෙස පාවිච්චි වෙනවා. ඒ වගේම සිසිලන කාරකයක් ලෙසත් අපිට තෙල් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ගත්තාම පිස්ටන්ස් ගත්තාම පිස්ටන් එකට සම්බන්ධ වෙලා තියෙනවා වලලු. ඒ වලලු අපි කියනවා පිස්ටන් වලලු කියලා. එතකොට පිස්ටන් වලලු වර්ග දෙකක් තියෙනවා, සම්පීඩන වලලු සහ තෙල් පාලන වලලු කියලා. ඉතින් සම්පීඩන වලල්ලෙන් තමයි සම්පීඩනය දරාගෙන ඉන්නේ. ගොඩක් වෙලාවට සම්පීඩනය දරාගෙන ඉන්නේ මොකද සිලින්ඩර් පිටි හා පිස්ටනය සම්බන්ධව පවත්වාගෙන තියෙන මේ සම්පීඩන වලලු වරා තමයි පවත්වාගෙන තියෙන්නේ. ඉතින් මේ සම්පීඩන වලල්ලෙන් තමයි හොඳ මුද්‍රාවක් තියාගෙන ලීක් කම්බෂන් එක ලීක් වෙන්නේ නොදී තියාගෙන ඉන්නේ. ඉතින් තෙල් පාලන වලලු වලින් කරන්නේ සිලින්ඩර් බිත්ති වලට සිලින්ඩර් බිත්ති වලට තෙල් යවලා ඒ තෙල් දහන කුටියට යන්න නොදී තෙල් පාලන වල වලින් තමයි පහළට සූරලා දාලා තාපව තෙල් දෙන වෙත යවන්නේ. ඉතින් පිස්ටන් ගත්තාම මේ පිස්ටන් වල උඩ මේ හිස ගත්තාම විවිධ හැඩයන් වලින් යුක්ත වෙලා තියෙනවා. මේ විවිධ එන්ජින් වල ඒ එහෙම යොදලා තියෙන්නේ විවිධ තාක්ෂණයන් සහ දහනය වෙනකොට ඇති වෙන අධික තාපයට ඔරොත්තු දෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ කොටස් ගත්තම ඔයගොල්ලන්ට පේනවා පැලුම කියලා කොටසක් තියෙනවා බඳ පිස්ටන් නැබ පිස්ටන් ඇණය කියලා කියන්නේ මේ පිස්ටන් ඇණය තමයි රොඩ් එකත් එක්ක පිස්ටන් තහ සම්බන්ධ වෙන්නේ. පිස්ටන් ඇණය හරහා තමයි සම්බන්ධ වෙන්නේ. ඔයාලට පේනවා මේ තියෙන යට තියෙන පිස්ටන් වල පිස්ටන් හිස උඩ විවිධ හැඩයන්ගෙන් යුක්ත වෙලා තියෙන. මේ විවිධ හැඩයන්ගෙන් යුක්ත වෙලා තියෙන්නේ ඒ එන්ජින් වලට අවශ්‍ය වන ආකාරයට තමයි හදලා තියෙන්නේ. පිස්ටන් වලලු ගත්තාම ඔයාලට පේනවා මේ පිස්ටන් වලල්ලේ දෙපැත්තේ පොඩි ગેප් එකක් තියෙනවා. මේකට අපි කියනවා රින් ગેප් එක කියලා. ඉතින් මේ ગેප් එක තියලා තියෙන්නේ ප්‍රසාරණ වාසියත් එක්ක සලකලා තමයි තියලා තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලට පේනවා තෙල් පාලන එක වලල්ලක් සහ සම්පීඩන වලලු දෙකක් තමයි මේ පිස්ටන් එක වල මෙතන නම් කරලා ඔයාලට පෙන්නලා දීලා තියෙන්නේ. සබෙදුම් දණ්ඩ එහෙම නැත්නම් කනෙක්ටින් රොඩ් පිස්ටන් එක හා ක්‍රෑන්ක් ෂාෆ්ට් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ පිස්ටන් අත. එහෙම නැත්නම් සබෙදුම් දණ්ඩ කනෙක්ටින් රොඩ් එක හරහා තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් මෙතන ක්‍රෑන්ක් එකට සම්බන්ධ වෙන තැන බෙයාරින් තියෙනවා. මේ බෙයාරින් වලට පළු බෙයාරින් කියලා කියනවා. එතකොට මේ බෙයාරින් වලින් තමයි ක්‍රෑන්ක් එකයි පිස්ටන් අතයි එහෙම නැත්නම් පිස්ටන් අත නොහොත් සබෙදුම් දණ්ඩ සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ පිස්ටන් අත පිස්ටන් එක හා සම්බන්ධ වෙන්නේ පිස්ටන් ඇණය හරහා. දඟර කඳ. එතකොට දඟර කඳ ගත්තාම මේ දඟර කඳේ මෙන්න මේ ප්‍රධාන ජර්නල් කියලා තියෙන මේ ප්‍රධාන ජර්නල් වලට තමයි අර පිස්ටන් අත එහෙම නැත්නම් කනෙක්ටින් රොඩ් එක සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ දඟර කඳ ගත්තාම මේ එක පැත්තක ජවරෝධය සම්බන්ධ වෙනවා. ජවරෝධයෙන් තමයි පිස්ටන් වල බල පහරදී ලබා දෙන ජවය ගබඩා කරගෙන අනිකුත් පහරවල් වලදී ක්‍රෑන්ක් ෂාෆ්ට් එක එහෙම නැත්නම් දඟර කඳ කරකවන්න උදව් වෙන්නේ. ඉතින් මෙතන ඔයගලන්ට පේනවා දඟර කඳ තියෙනවා. දඟර කඳ හා මේ එළවුම් පටියක් එහෙම නැත්නම් බෙල්ට් එකක් තියෙනවා. මේ බෙල්ට් එකෙන් තමයි කෑම් ෂාෆ්ට් එක කරකවලා මෙන්න මේ වැල් හැරීම වැහිම සිද්ධ කරන්නේ. එතකොට ඔයාලට මෙතන ප්‍රොපෝසල් අහන්න පේනවා මෙන්න මේ සබ්දුම් දණ්ඩ කනෙක්ටින් රොඩ් එක. මේ කනෙක්ටින් රොඩ් එක හරහා තමයි දඟරකඳ සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ රූපසල් වෙන ගොල්ලන්ට එක පැහැදිලිව පේනවා මේ පිස්ටන් එක කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ජවරෝධය මම කලින් කිව්වා වගේ ජවරෝධයෙන් කරන්නේ බල පහරදී නිකුත් වෙන ජවය මෙන්න මේ ජවරෝධය ගබඩා කරගෙන අනිකුත් පහරවල් වලදී දඟර කඳ කැරගවීම සඳහා අවශ්‍ය වනා වූ ජවය සැපයවීම. ඊට අමතරව මෙන්න මේ දඟර කඳ වටේ ඔයාලට පේනවා දැති රෝධයක් තියෙනවා. මේකට අපි කියනවා රින් ගියර් එක කියලා. එතකොට මේ රින් ගියර් එකෙන් කරන කාර්යය තමයි වාහනේ ස්ටාර්ට් කරගන්නකොට ස්ටාර්ටර් මෝටරේ තියෙන වීල් එකට අපි කියනවා පීනෙන් වීල් එක කියලා. පීනෙන් වීල් එක ඇවිල්ලා මෙන්න මේ මුදු ගියරයත් එක්ක නැත්නම් රින් ගියරයත් එක්ක එන්ගේජ් වෙලා තමයි මෙන්න මේ ෆ්ලයි වීල් එක කරකවන්නේ. ෆ්ලයි වීල් එක කරකවන තමයි ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කරකවන. ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කරගෙන තමයි ඒ පිස්ටන් රොඩ් එක හරහා තමයි ඒ පිස්ටන් උඩ පාල කියලා එන්ජින් එක ස්ටාර්ට් වෙන්න පටන් ගන්න.
කපාට එකලස එහෙම නැත්නම් වැල්ස් වලට පේනවා වැල්ස් එක එක හැඩවැන් වලින් නිෂ්පාදනය කරලා දෙනවා. ඉතින් මේක එන්ජිමෙන් එන්ජිමට වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ වැල් වැඩ කරන්නේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා කැමිදන්. එතකොට මේ කැමිදන්ඩෙන් පුෂ් රොඩ් එකට තමයි කැමිදන්න මෙහෙම කැරකෙනකොට මේ පුෂ් රොඩ් එක උඩ යනවා. මෙහෙම උඩ ගිහිල්ලා ඔයාලට වෙනවා මෙතන සැලකිල්ල දාලා රොකර් එක. රොකර් මේකට අපි රොකර් රාම් කියලාත් කියනවා. මේ රොකර් එකෙන් තමයි මෙහෙම පල්ලෙහාට එන්නේ. ඒ කියන්නේ මේක මෙන්න මෙහෙම මේක මෙහෙම කැරගෙනවා. මේක කැරගෙනකොට මෙතන මේක උඩ යනවා. මේක උඩ යනකොට ඔයාලට නිකන් ඉමේජින් කරලා බලන්න මේක උඩ යනකොට මෙතනින් මෙහා පල්ලෙහාට යනවා. මේ පල්ලෙහාට තමයි වෑල් එක පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මෙතනින් කවුළුව ඇරෙන්නේ. ඊට පස්සේ මෙයා මේ කැරගෙනකොට මේ ගැට්ට වගේ කෑල්ල මෙතන වැදිද්දි තමයි මෙයා ඉස්සෙන්නේ. ඊට පස්සේ ආයි පාත් වෙනවා. එතකොට ඒක මෙතන ඔයාලට පේනවා ආපසුම යොම් දුන්න. මෙතන මේ ස්පින් එකකින් තමයි මේ ටෙන්ෂන් එක තියාගෙන ඉන්නේ. බෑල් එක අරගෙන වැහෙන එකේ ටෙන්ෂන් එක තියන් ඉන්නේ මෙන්න මෙතන දුන්න හරහා තමයි. කෑම් ෂාෆ්ට් එක කැමි දණ්ඩ. එතකොට මේ කැමි දණ්ඩෙන් තමයි මම අර ඉස්සෙල් ඔයාලට පෙන්න විදිහට අර කැරගෙනකොට පිස්ටන් උඩ පහළ යන්න උදව් වෙන්නේ. මොකද තල්ලු දණ්ඩ සම්බන්ධ වෙලා තියෙන කැමි දණ්ඩ. එතකොට මේ කැමි දණ්ඩ කැරගෙනකොට තමයි අර තල්ලු දණ්ඩ උඩ පල්ලෙහා ගිහිල්ලා රොකර් රාම් එකත් එක්ක සම්බන්ධ වෙලා මේ වෑල් එක ඇරීම වැහිම සිද්ධ වෙන්නේ. මෙන්න මේ අර ගෙට්ට වගේ කෑල්ලට තමයි කියන්නේ කැමි නාස් කියන්නේ. එහෙම නැත්නම් කැම් නෝස් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයගලන්ට මම ස්තුති කරනවා. thank you ඔයගලන්ට. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ මෝටර රථවල පාවිච්චි කරන සුවිශේෂී උපක්‍රම ගැන. එහෙම නැත්නම් එන්ජින් එකක කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න මොනවද යොදාගෙන තියෙන තාක්ෂණයන් කියලා තමයි මම ඔයගොල්ලොත් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් සම්බන්ධ වෙන්නේ. එහෙනම් මම අද නතර වෙනවා මෙතනින්. එහෙනම් ඔයගලන්ට වීඩියෝ එක බලවට thank you.